විස තරග 19කින් සමන්විත මෙවර ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ පස්වැනි තරගය ඉන්දියාවේ ශ්‍රී රාමකෘෂ්ණා පිටියේ පැවැත්වුණේ කොනක් සූර්යස් ඔඩිෂා කණ්ඩායම සහ රොයල් රයිඩර්ස් පංජාබ් කණ්ඩායම අතරයි. කාසියේ වාසිය දිනාගත් සූර්යස් කණ්ඩායම පළමු පන්දු යැවීමට තීරණය කළා. තම ඉනිම ඇරඹූ රොයල් ආරම්භක පිතිකරු යුගලය වන මොහොමඩ් ෂෙසාත් සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුලට ලකුණු 59ක සමත්තාවයක් ගොඩනැගුවා. කලකට පසු තම පිත්ත ක්‍රියාත්මක කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 21ක් ලබා පළමු කඩුල්ල ලෙස දැවී ගියා. දෙවන කඩුල්ලට පිටියේ එක් වූ චතුරංගද සිල්වා සහ ෂෙෂාත් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 26ක් එක් කරද්දී පළමු තරගයේදීද අර්ධශතකයේ අහිමි වූ මොහොමඩ් ෂෙෂාත් ලකුණු 41කට දැවී යනවා. රොයල් නායක අස්ගර් ඇෆ්ගන්ටද ඉක්මනින් දවාගත් සූර්යස් පන්දු යවන්නෝ සිව්වන කඩුල්ල ලෙස කලකට පසු උසස් වීමක් ලද චතුරංගද සිල්වා පිටියෙන් ඉවත් කළේ 6 පහර 3ක් සමගින් වේගවත් ලකුණු 28ක් ලබා සිටියදී නැවතත් අසාර්ථක වූ තිසර පෙරේරා ලකුණු 11ක්ද පෙර තරගයේ හොඳින් ලකුණු රැස් කළ රුචි දවාන් ඇතුළු රොයල් පසුපෙළ පිතිකරුවන් කිසිවෙකුටත් පිටියේ ස්ථාවර වීමට ඉඩ නොදුන් සූර්යාස් පන්දු යවන්නම් පන්දු වාර 20 අවසානයේ රොයල් ඉනිම කඩලු 8ක් දවල් ලවින් ලකුණු 156කට සීමා කළා. ලකුණු 157ක ඉලක්කයකට ඉනිම ඇරඹූ සූර්යාස් පළමු කඩුල්ලේ සමත්තාවේ ලකුණු 10කට සීමා වෙද්දී දෙවන කඩුල්ලට මෝනි වෑන් වයික් සහ නායක බ්ලැක්වුඩ් ලකුණු 39ක් එක් කිරීමට සමත් වුණා. ලකුණු 49කට කඩලු දෙකක් පැවති සූර්යාස් ඉනිම පන්දු වාර 18යි පන්දු 3ක් තුලදී ලකුණු 113කට සීමා වූයේ සියල්ල කනපිට හරවමින්. සූර්යාස් කණ්ඩායමේ පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාවට පැමිණිය හැකි වූයේ පිතිකරුවන් සිව් දෙනෙකුට පමණයි. තම එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ජයග්‍රහණයට උරදීමට වෙර දැරූ මෝනි වෑන් වයික් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් අර්ධ ශතකයක් සමගින් ලකුණු 51ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීම වෙනුවෙන් තිසර පෙරේරා ඇන්ජලෝ පෙරේරා සහ අහමඩ් කඩුළු දෙක බැගින් ලබාගත් අතර චතුරංගද සිල්වා එක් කඩුල්ලක් දවා ගන්න සමත් වුණා. ඒ අනුව එම තරගයෙන් ලකුණු 43ක විශිෂ්ට ජයක් රොයල් රයිඩර්ස් පංජාබ් ක්‍රීඩකයන් හිමි කරගත් අතර පිතෙන් සහ පන්දුවෙන් දස්කම් දැක් වූ චතුරංගද සිල්වා තරගයේ වීරයා සම්මානයට හිමිකම් කිව්වා.